සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. සම පැහැපත් කරගන්න බ්ලීචින් භාවිතා කරන්න බොහෝ දෙනෙක් කුරු වෙලා ඉන්නවා. ඉක්මනින් සුදු වුණාට අතුරු ප්‍රතිඵල බහුල හින්දා බ්ලීචින් නිසා සමට හානි කරගත් අය ඇත්තටම වැඩි. සාමාන්‍යයෙන් බ්ලීචින් කරනවා කියලා හඳුන්වන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා සමේ ඇති මෙලනින් වර්ණකයේ තුල ඇති සාන්ද්‍රණය අඩු කිරීම හෝ අවම කිරීම. ඊට පස්සේ සමේ පැහැපත් බව වැඩි වෙලා යන අතර මේක తాවකාලික සුදු කිරීමක් කියලා හඳුන්වන්නත් පුළුවන්. ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් රසදිය වගේ රසායනික වර්ගත් මේවට යොදනවා. ඒවායේ සංයෝජනයේ ප්‍රමිතියක් අවශ්‍ය වන අතර එහෙම නැත්නම් සමේ ආසාත්මිකතාව එන්න බලනවා. සාමාන්‍යයෙන් බ්ලීචින් භාවිතා කිරීම නැවැත්තුවාම සමේ පැල්ලම් ඇති වෙලා ඒ පැල්ලම ඔබේ පැරණි හැමට වඩා කළු වෙන්න ගන්නවා. බ්ලීචින් ආලේප කිරීමෙන් ස්නායු වලට හා ලේ ගමනාගමනයට බලපාන්න පුළුවන්. ඒ වගේම තද කුෂ්ඨ ඇතිවීම, කුරුලෑ ඇතිවීම, වක්ගඩ රෝග ඇතිවීම, මානසික ආතතියටද බලපාන අතර ගර්භණී කාන්තාවන්ට මේවා භාවිතා කිරීම නිසා දරුවාගේ වර්ධනයටද ගොඩක් බලපාන්න පුළුවන්. ඉතින් බ්ලීචින් මුහුණේ ආලේප කර මුහුණේ විවිධ ආසාත්මිකතා ඇති වුණු අයට ගෙදරදීම කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම ගැන විස්තර ඇතුව මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි කොකොනට් ඔයිල් ආලේප කිරීම. රූපලාවන්‍ය සත්කාරවලදී විවිධ තෙල් වර්ග භාවිතා කරනවා. නමුත් ඒ හැම දෙයකටම වඩා සමට වඩා පෝෂණයක් සහ තෙතමනයක් පිරිසිදු පොල් තෙල් වලින් ලබා දෙනවා. හැබැයි මෙහිදී යොදාගන්නේ ආහාර පිසීමේදී ගන්න සාමාන්‍ය පොල් තෙල් නෙවෙයි. මේ රූපලාවන්‍ය සත්කාර සඳහා යොදාගන්නේ සුදු පොල් තෙල්. ගෙදරදී පහසුවෙන්ම හොයාගන්න පුළුවන් දෙයක් තමයි සුදු පොල් තෙල් කියන්නේ. සුදු පොල් තෙල් සිසිල් නිසා බ්ලීචින් නිසා ආසාදනය වුණු පිම්පල් වටා තිබෙන ඉතුමුම අඩු කරනවා වගේම දැවිල්ලත් අඩු කරනවා. සුදු පොල් තෙල් තේ හැන්දක් අරගෙන දවසට දෙපාරක් පිම්පල් වටේට රවුමට ගන්න. හැබැයි ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් සුදු පොල් තෙල් භාවිතා කරන්න එපා. දෙවෙනි එක තමයි සුදු ලුණු ආලේප කිරීම. බ්ලීචින් නිසා හානි වුණු සම යථා තත්ත්වයට පත් කරන්න ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි සුදු ලුණු කියලා කියන්නේ. සුදු ලුණු වලින් සාමාන්‍ය පිම්පල් වල ආසාදනය සහ නිතර කැඩී යන එක නතර කරනවා. ඉස්සෙල්ලාම සුදු ලුණු ටිකක් අරගෙන කරාඹු නැටි එක්ක පොඩි කරලා ඔලිව් ඔයිල් ටිකක් එක්ක මික්ස් කරලා රත් කරගන්න ඕනේ. ඒක සිසිල් වුණාම කපුරෙදි කැබැල්ලකින් පිම්පල්ස් තියෙන තැන ආලේප කරන්න. ඊට පස්සේ විනාඩි 20කින් සෝදා හැරිය යුතු අතර දවසට දෙපාරක් මේක සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කෝමාරිකා ආලේප කිරීම. සියවස් ගණනාවක් පුරා පුරාණ ඉන්දියානු වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය කෝමාරිකාවල සුව කිරීමේ ගුණාංග සඳහා ප්‍රශංසා කරලා තියෙනවා. ඒ වගේම කෝමාරිකා විවිධ පුදුම සහගත ආකාරවලින් ක්‍රියා කරනවා. කෝමාරිකාවල ඇති ශුක්‍රජීවී නාශක ගුණය කුරුලෑ නිසා ඇතිවන දැවිල්ල සහ රතු පැහැ අඩු කරන්න උදව් වෙනවා. ඒ වගේම කෝමාරිකා කියන්නේ ස්කින් එක සිසිල් කරන දෙයක් වන අතර තුවාල හොඳ කරන්නත් විශේෂ ගුණයක් තියෙනවා. මුහුණේ බ්ලීචින් ආසාදන සුව කිරීමට රාත්‍රියට කෝමාරිකා මුහුණේ ආලේප කරලා උදේට සෝදා හරින්න පුළුවන්. ඒ වගේම සතියට 3 පාරක් පමණ කෝමාරිකා ජෙල් ටිකක් පැක් වලට දාලා ආලේප කරනවා නම් එමගනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි මීපැණි ආලේප කිරීම. මීපැණි ඈත අතීතයේ ඉඳලම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනතරම් සාධක තියෙනවා. විශේෂයෙන් රාජකීය කාන්තාවන් ලස්සන වීමට මීපැණි භාවිතා කළ බවට කියවෙනවා. ඒ වගේම ඔබට ස්වභාවික ක්ලෙන්සිං එකක් වශයෙන් මීපැණි බ්ලීචින් ආසාත්මිකතා ඇති වුණු මුහුණට ආලේප කරලා මියගිය සෛල හොඳින් ඉවත් කර දිදුලන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බ්ලීචින් ආසාදනය වූ මුහුණේ මීපැණි යොදා සතියකට වරක් හෝ දෙවරක් සේදීම සිදු කරනවා නම් සිනිඳු සහ ලප කැලල් තොල සමක් ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි මීපැණි මේස හැන්දක් සහ කුරුඳු මේස හැන්දක් අරගෙන ඒකට දෙහි බිඳු කිහිපයක් දාලා මිශ්‍ර කරන්න ඕනි. මිශ්‍රණය බ්ලීචින් ආසාදනය මුහුණේ කුරුලෑ සහිත ස්ථානවල ආලේප කරලා විශ්මිත ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. ඒ වගේම මීපැණි වලට
කඩල පිටි සහ කස්තුරිකා දාලා මිශ්‍රණයක් සකසාගෙන මුහුණේ ආලේප කරන්නත් පුළුවන්. පස්වෙනි එක තමයි දෙහි යුෂ ආලේප කිරීම. දෙහි කියලා කියන්නේ මුළු තැන්ගෙට නැතුවම බැරි රසකාරකයක් වගේම වේලාවකට ඖෂධයක්. තවත් වෙලාවකට රූපලාවන්‍ය කටයුතු වලට භාවිතයට ගන්න දෙහි කියන්නේ අපි හැමෝටම වැදගත් අමුද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් දෙහි යුෂ ටිකක් සැර වුණත් විස බීජ විනාශ කරන දෙයක් නිසා පිම්පල් වල තියෙන කුණු දූවිලි අයින් කරගන්න පුළුවන්. ඒ වගේම දෙහි යුෂ එක්ක මීපැණි ස්වල්පයක් ආලේප කිරීමෙන් මුහුණේ කුරුලෑ සහ කැලල් ඉක්මනින්ම සුව කරගන්න පුළුවන් වෙනවා. බ්ලීචින් ආසාදනය වූ මුහුණට සතියකට වරක් දෙහිලෙලි වලින් වතුර තම්බා හුමාලය ඇල්ලීමෙන් මුහුණේ ඇති කුණු දූවිලි ඉවත් කරලා බිබිලි අවම කරගත හැකි වෙනවා. 6 වෙනි එක තමයි ග්‍රීන් ටී ආලේප කිරීම. ග්‍රීන් ටී එහෙමත් නැත්නම් හරිත තේ වල ඇති ප්‍රතිඔක්සකාරක ගුණාංග නිසා කුරුලෑ සහ තෙල් සහිත සම සඳහා ඵලදායී ප්‍රතිකාරකයක් ලබා ගන්න පුළුවන් වගේම කුරුලෑ ආසාදන පාලනය කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ග්‍රීන් ටී වල තියෙන සිසිල් බව සහ ගුණාත්මක භාවය නිසා කුරුලෑ ඉදිමීම වගේම නැවත ඇතිවීමත් වළක්වනවා. ග්‍රීන් ටී කොළ ටිකක් කෝමාරිකා එක මික්ස් කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 15ක් පමණ තියෙන සෝදා දැමිය යුතු අතර මේ පැක් එක සතියට දෙපාරක්වත් දානවා නම් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 7 වෙනි එක තමයි අයිස් කියුබ් තැබීම. බ්ලීචින් ආසාදනය වුණු මුහුණේ අයිස් කියුබ් තැබීමෙන් මුහුණට හොඳ තෙතමනයක් ලබා දීලා මුහුණේ ආසාදනය වුණු කුරුලා හොඳ කරලා කළු පැල්ලම් තිබේ නම් ඒවත් ඉවත් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි තෙත අයිස් එක්කින් මූණ සම්බාහනය කරාම මුහුණේ තිබෙන සිදුරු ඉවත් කරලා මුහුණට අලුත් පෙනුමක් කරන් දෙනවා. ඒ වගේම තමයි මුහුණේ මේකප් දැමීමට කලින් ප්‍රයිම් එකක් විදිහටත් අයිස් කියුබ් භාවිතා කළ හැකි අතර මුහුණේ ඔයිල් කන්ට්‍රෝල් කරලා සම පැහැපත් කරලා බ්ලීචින් ආසාදන ඉක්මනින් සුව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.